අද මේ පුණ්‍ය කර්මය කරන්න ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ අද දින මෙම පින්කම සිදු කරන ලබන්නේ රන්දුල සහ චතුර වික්‍රමසිංහ පුතුණුවන් දෙපළගේ දයාබර පියාණන් වූ මීට වසර 9කට පෙර අපහව ප්‍රාප්ත රංජන් සේනක වික්‍රමසිංහ මහතාට පින් පැමිණවීමත් පුණ්‍යානුමෝදනා කිරීමත් මීට වසර 14කට පෙර අපහව ප්‍රාප්ත වූ දක්ෂිණා රත්න කලා වික්‍රමසිංහ මහත්මියට පින් පැමිණවීමත් මෙම පින්කමේ ප්‍රධාන අරමුණ. අපි ඒ අයට නිවන් ප්‍රාර්ථනා කරමු. මේ කරන පින් බලයෙන් ඒ අය දුක් ඇති තැනක ඉන්නවා නම් සැප ඇති තැනකටපත් වෙන්න කියලා, සැප ඇති තැනකටපත් ඉන්නවා නම් තවත් සැප වර්ධනය වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. දෙපාර්ශ්වයේ දෙමාපියන් නැසී ගිය බඳුසේන වික්‍රමසිංහ මහතාට සහ නැන්සි වික්‍රමසිංහ මෑණියන්ට පින් පැමිණවීමත්, ඩයනීසස් දිනදාස ඩයස් මහතාට සහ නීලාවතී ඩයස් මෑණියන්ට පින් පැමිණවීමත් මේ පින්කමේ ඊගාව අරමුණයි. ඊගාවට මෙම පවුල්වල නියමිත සියලු ඥාති මිත්‍රාදීන්ට මෙම පින් අනුමෝදන් කෙරෙත්වා පවුල්වල සියලු දෙනාටම නිරෝගී සැප සතුට වාසනාව උදා වේවා කියලා සියලු දෙනාම සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම දානයේ ආයු වර්ණ සැප බල ප්‍රඥා සියලුම ප්‍රාර්ථනාවන් ඉටු වේවා. දානයේ ආනිසංසයෙන් අධ්‍යාපනය ලබන අයට දීලා මේ වගේම නිරෝගී සැප ලැබේවා කියලා නැවත වාරයක් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පින්කම සඳහා දායක වූ සෑම දෙනාටම පින්කම් දාණය සකස් කරන්නේ සහභාගී වූ සියලු දෙනාට ඒ පුණ්‍ය අත්වේවා ඒගොල්ලන්ට නිරෝගී බලය ලැබේවා, ශක්තිය ධෛර්ය ලැබී මෙවැනි පින්කම් තව තවත් කරන්නට සිත් පහළ වී ශක්තිය ධෛර්ය අවශ්‍ය ආර්ථික ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු. මෙම පින්කම සාර්ථකව සිදු කිරීම සඳහා සහාය දුන් සියලුම ඥාතීන්ට සහ චන්සේකර විශේෂ පාසලේ මණ්ඩලය ඇතුළු පාසලේ ඉගෙන ලබන සියලුම දරුවන්ට නිරෝගී සැප සතුට වාසනාව උදා වේවා කියලා සාදු කියනවා. ඒ වගේම අද උදෑසන සිට මේ දක්වා දාන ලබා දී අපට අනුග්‍රහය දැක්වූ ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සැපය ලැබේවා. ඒ වගේම මේ සදා දාන පූජා කරන්න, දාන පිළිගන්වන්න තමන්ගේ ශ්‍රමය මහන්සිය කැප වෙච්ච සියලු දෙනාට නිදුක් නිරෝගී සැපය ලැබේවා, ශක්තිය ධෛර්යය ලැබී තව තවත් මෙවැනි පින්කම් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔබ සැමට බුද්ධිය පහළ වේවා, බුද්ධිය ලැබීමට අවශ්‍ය කුසල් වැඩි දියුණු වී මෙම පින්කම් වල බලයෙන් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. එහෙනම් අපේ බුද්ධ පූජාවේ කටයුතු අවසానයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු.